අද දවසේ 41 හල්පේ බටහිර කොට්ටාසේ මේ කාටගොල්ලවත්ත ප්‍රදේශයේ බොරළු කැණීමක් කරන්න අවශ්‍ය කරන ශ්‍රේෂ්ඨ පරීක්ෂාවට අදාළ ආයතනයෙන් ආවා. ඒ භූ විද්‍යා එක සහ මධ්‍යම පරිසර අධිකාරිය වගේ ආයතන වලින් ආවා. ඒ වගේම මේ සඳහා ගමේ මිනිස්සුන්ගේ ගම්වාසීන්ගේ දැඩි විරෝධතාවය ඒ අවස්ථාවේදී අදාළ නිලධාරීන්ට ප්‍රකාශ කළා. ඒ වගේම මේ තුලින් මේ 41 හල්පේ බටහිර සහ නැගෙනහිර ග්‍රාම විද්‍යා වසන් දෙකටම සිද්ධ වෙන පාරිසරික හානිය ඒකේ බලපෑම එම නිලධාරීන් නම් පැහැදිලි කරලා කිව්වා. එයා ඒවා සාවධානව අහගෙන හිටියා. අපිට ඇත්තටම මෙතන පෞද්ගලික කාරණා නැහැ කාටවත්. මේ ගමේ දීර්ඝ කාලයක් තිස්සේ මේ කාටගොල්ලවත්ත අක්කරහත ඒ වගේම දෙමටගොල්ලවත්ත ආදී ප්‍රදේශවල මිනිස්සු දීර්ඝ කාලයක් තිස්සේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳිනවා. මෙන්න මේක තවදුරටත් උග්‍ර වෙන නිසා තමයි මේ මිනිස්සු මේ සඳහා විරෝධතාවය ප්‍රකාශ කරන්නේ. Tamanට ඒ සඳහා ඒ අදාළ නිලධාරීන්ට තමන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරුවේ. ඒ අය ඒක පිළිගත්තා සහ ඒ අයට නිලධාරි මට්ටමේ කරන්න පුළුවන් කාරණා එක කරන බවට තමයි අපිට එකඟතාවය ලැබුණේ. ඒ වගේම මේක මේ අපිට අපි අපේක්ෂා කරනවා ඒ අදාළ නිලධාරීන් ඒ ආයතන තුලින් සහනදායී පිළිතුරක් මේ මිනිස්සු වෙනුවෙන් මේ 41 ප්‍රදේශවාසීන් වෙන සහ 42 ප්‍රදේශවාසීන් වෙනුවෙන් ලැබෙයි කියන විශ්වාසයෙන් අපි ඉන්නවා. මම හිතනවා ඒ අපේක්ෂාවෙන් තමයි අපි ඉන්නේ. ඒක අවශ්‍ය කරන තොරතුරු අපි යාලට දුන්නා. අදාළ ප්‍රදේශ ඒ ජල උල්පත් තියෙන කලාප පිළිබඳව සහ විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම වලට අපේ කිසිම විරෝධතාවයක් නැහැ. 41 හල්පේ මිනිස්සු 41 නැගෙනහිර බටහිර ග්‍රාම සේවා වසන් දෙකේ මිනිස්සු ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. මොකද එළියට පණිවිඩයක් ගෙනියන්න සමහර උත්සාහ කරනවා. මේ රජයේ රටේ කරන සංවර්ධනයට මේ විරෝධතාවයක් අපි කිසිම විරෝධතාවයක් නැහැ. ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කැපකිරීම මේ වසන් දෙකේම මිනිස්සු කරලා තියෙන තමන්ගේ ඉඩම් කඩන් ඥාතීන් තමන්ගේ වෘත්තියන් මේ සියලු දේවල් අත්හැරලා තමන්ගේ ඉඩම් කළා අයින් වෙලා තියෙනවා. ඒ ඉදිකිරීම වලට කිසිම විරෝධතාවයක් දක්වන්නේ නැහැ. ඒ වෙනුවෙන් කරන ඉදිකිරීම මේ වෙන විටත් සිද්ධ වෙනවා. අපේ ඒ පිළිබඳව කිසිම විරෝධතාවයක් නැහැ. අපි රජයත් එක්ක ඉන්නේ. රජයේ සංවර්ධන ව්‍යාපෘති වෙන්න ඕනේ. අපි යෝජනා කරන්නේ ඒ සඳහා අවශ්‍ය කරන බොරළු පස් ඒ සුදුසු ස්ථාන වලින් කැණීම් කරලා ගන්න. මොකද ඒ සඳහා අවශ්‍ය කරන කැණීම් ඕනෑමටත් වඩා මේ 41 හල්පේ ග්‍රාම සේවා වසන් දෙකම කේන්ද්‍ර කරගෙන සිද්ධ කරලා තියෙන ඒ වෙනුවෙන් තමයි අපේ මේ විරෝධතාවය තියෙන්නේ. එහෙම නැතුව පුද්ගලයෙකුටවත් රජයේ කරන සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් නෙමෙයි. අපි කියන්නේ ඒ සඳහා සුදුසු බිමක් තෝරගන්න. මේක ඒ සඳහා තැනක් නොවන බව තමයි අපි අදාළ බලධාරීන්ට අවසාන වශයෙන් පැහැදිලි කරලා